විශ්වාසය ඇති කරගන්න ඔබ ඊතර කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. බුදුරජාණන් වහන්සේකට සාක්ෂි දුන්නා. ඇඟේ නූල් පොටක් නැතුව දුවපු පටාචාරට ලෝකයා කිව්වේ පිස්සී කියලා. ඔබත් එදා එතන හිටියනම් ඔබ කියන්නේ පිස්සී කියලා. පිස්සියක් තුලින් අරහත් මෙහෙණියක් ඉපැද්දුවා. බුදුරජාණන් වහන්සේ. ඔබ බුදු කෙනෙකුට ඔබ පුංචි කෙනෙක් දරුවනේ. ඔයාගේ රාගය, ඔයාගේ ද්වේෂය, ඔයාගේ මෝඩකම් ඔබ පුංචි දෙයක්. අපිට මොන ගැහුණ වෛද්‍යාචාර්යන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ ඕනම රෝගයකට වෙදකම දන්නවා. වෛද්‍යවරයා දක්ෂ ධර්මතම රෝගේ කොච්චර උස්සන්න වුණත් අවුලක් නැහැ. රෝගී උස්සන්න වෙන තරමටම වෛද්‍යවරයාගේ ප්‍රතිකර්මයේ ප්‍රබල බවමයි ඉස්මතු වෙන්නේ. සුව කරන්න බැරි රෝග සුව කරන තරමටමයි වෛද්‍යවරයා ප්‍රබල වෛද්‍යවරයෙක් වෙන්නේ. තුන් ලෝකෙට බුදුරජාණන් වහන්සේ තරම් සත්හට වෙන බව දුකට වේදානම්. ඒ නිසා ඔයාගේ තියෙන මෝඩකම දෙකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ. ඔයාට සිල්වත් වෙන්න බැරි නම් ඒ සඳහා තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ. පටාචාරා තුලින්, කිසాగෝතමී තුලින්, අඟුලිමාල තුලින් තාත්තත් නැතුව අසරණ වෙලා මිනිහක ගැට ගහලා තිබ්බ සෝපාක තුලින් රහතන් වහන්සේ නම මතු කළානේ. බුදුරජාණන් වහන්සේ අම්බපාලි වගේ ගණිකාවක් තුලින්, විමලා වගේ ගණිකාවක් තුලින් මතු කළානේ රහතන් වහන්සේලා. ඒ නිසා දුවේ මතක තියාගන්න, පුතේ මතක තියාගන්න, මේ රාගයට බුදුරජාණන් වහන්සේ ළඟමයි තිත තියෙන්නේ, වෙන කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දුවෙක් නොවිච්ච කෙනෙක් නැහැ, පුතෙක් නොවිච්ච කෙනෙක් නැහැ. අදම මනුස්ස ලෝකයේ අද කෝටි 800කට වැඩි ජනතාව ඉන්නවා. මේ හැමෝම දරුවෝ වෙලා ඉපදිලා තියෙනවා. සංසාරේ කොච්චරනම් කාමයේ හැසිරෙන්නේ නැතිද ඉච්චර දරුවෝ ලැබෙන්න. ඒත් ওই රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? ওই රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? අඩු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟමයි තිත තියෙන්නේ. ඔයා කැමති නම් ඔයාගේ රාගෙට තිතක් තියන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එතනමයි තියෙන්නේ පිහිට.